මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද ක්‍රෙඩිට්ස් සහ සප්ලයර්ස් කියන දෙක අපි පේජ් එකත් එක්ක වැඩ කරන්න කියලා. එතකොට ක්‍රෙඩිට්ස් කියන්නේ අපි කාට හරි ගෙවන්න දීලා තියෙනවා නම් ඒ කියන්නේ කවුරු හරි අපිට ණය තියනවා නම් ඒව මැනේජ් කරගන්න විදිය. සප්ලයර්ස්ලා කියන්නේ ඒකේ අනිත් පැත්ත. අපි කාට හරි ණය තියනවා නම් ඒ කියන්නේ සප්ලයර් කෙනෙක් කොහොමත් අපිට බඩු දාද්දි ෂොප් එකකට බඩු දාද්දි ණයට තමයි ගොඩක් දුරට ක්‍රෙඩිට් දාන්නේ. එතකොට මේ ඒව මැනේජ් කරගන්න තමයි මේක තියෙන්නේ. එතකොට අපි ක්‍රෙඩිට් වලට ගියොත් අපිට පුළුවන් දැන් මේ දෙන්නෙක් දැනටමත් ඉන්නවා මේ ටෙස්ට් වලට දාලා ඇඩ් ක්‍රෙඩිට් එකෙන් අපිට පුළුවන් කස්ටමර් නේම් එක ගහන්න. ඒ කියන්නේ කවුද ඔයාට ණය තියෙන්නේ කියන එක ගහන්න තමයි ඒක තියෙන්නේ. එතන අපි ගහමු නිකන් ටෙස්ට් එකට. ඊළඟ එකේ අපිට පුළුවන් එයාගේ contact number එකක් හෝ NIC එකක් ගහන්න. එහෙම නැත්නම් හිස් තියන්නත් පුළුවන්. අපි contact number එකක් ගහුවොත් නිකන් මේ විදිහට ඊට පස්සේ අපිට දාන්න පුළුවන් කොච්චරක් අපේ ඒ කියන්නේ අපි දාද්දිම මුළු ණයනේ දාන්නේ. එතකොට අපි කොච්චරක් එයා අපිට දෙන්න තියනවද කියන එක තමයි අපි දාන 5000ක් කියලා දාලා අපිට ඕන නෝට් එකක් දාන්නත් පුළුවන් මෙතන. ඒක අවශ්‍යම නැහැ. 5000ක් දාලා සේව් කරොත් ඔන්න ඒ කස්ටමර්ව ඇඩ් වෙනවා මේ ලිස්ට් එකට. එතකොට අපිට මේ සර්ච් කස්ටමර් තැනින් කස්ටමර්ව සර්ච් කරලා ගන්න පුළුවන් ඔය වගේ මේ ලිස්ට් එකක් හිටියොත් එහෙම. ඒකත් එක්කම ඊළඟට අපිට පුළුවන් දැන් කස්ටමර් එදා ණය අරන් අද ගෙව්වා කියමු රුපියල් 2000ක්. අපිට පුළුවන් ඒක මෙතනින් ඇඩ්ජස්ට් වලට ගිහිල්ලා ඒ 2000 දාලා මේ ඔටෝම පේ ඔෆ් කියන එක වැටෙනවා. පේ ඔෆ් කියන්නේ එයා ගෙවනවා කියන එක. ඇඩ් ක්‍රෙඩිට් කියන්නේ එයා තව ණය ගන්නවා කියන එක. එතකොට පේ ඔෆ් එකෙන් 2000 වැටුණා සේව් කරාම මෙතන බැලන්ස් එක 3000 වෙනවා. එයාර ගෙවපු හිස්ටරි එක අපිට මේ හිස්ටරි එක ඔබලා බලා ගන්න පුළුවන්. ක්‍රෙඩිට් 5000ක් වෙලා තියෙනවා මේ දවසේ මේ වෙලාවේ. එයා ගෙවලා තියෙනවා 2000ක් මේ දවසේ මේ වෙලාවේ. ඒ වගේම තමයි මේ දැන් අපි පාරණෙක් කෙනෙක් ගමු. දැන් මෙයාගේ බැලන්ස් එක 7760ක් තියෙනවා. හිස්ටරි එක බැලුවොත් එයාගේ තියෙනවා එයා ගෙවලා තියෙන විදි මේ ඔක්කොම ටෙස්ට් වලට දාපු ඒවා. එයා ආය අරන් තියෙනවා. ඊට සායි ගෙවාගෙන ගිහින් තියෙනවා. ඒ විදිහට අපිට හිස්ටරි එකක් තියෙනවා. ඒ කස්ටමර්ට අදාළ හිස්ටරි එකක්. මේ කස්ටමර්ටත් එහෙමම හිස්ටරි එකක් තියෙනවා. නෝට් එකක් දාපුවම මේ විදිහට වැටෙනවා. එතනින් නෝට් එකක් මොකද්ද ඒ සම්බන්ධව ඒක දැන් මේක අපි ගියමුකෝ දැන් මේ කස්ටමර් ගෙවෝ කියලා 2000ක් මොන හරි නැත්නම් අපි දුන්න කියමුකෝ තව ක්‍රෙඩිට් එකක් මොන හරි බඩුවක් කරන් අපි කියමුකෝ ඇපල්ස් කියලා. එතකොට ආයෙත් 5000 වෙනවා ඒ කස්ටමර්ව. එතන මොකක්ද ඒ ක්‍රෙඩිට් එක ගත්තේ කියන එක අපිට බලා ගන්න පුළුවන් මෙතන. එතකොට අවශ්‍ය නම් ඩිලීට් කරගන්න පුළුවන් ඒ කස්ටමර්ව. හැබැයි ඩිලීට් කරගත්තොත් අය රිකවර් කරගන්න බෑ. මේ සහ මෙතනින් කස්ටමර් ඇඩ් කරන්න පුළුවන් මේ එක්ස්පෝර්ට් එක ඔබලා අපිට පුළුවන් රිපෝට් එකක් ගන්න. ඔන්න ඔය විදිහට. එතකොට හැම කස්ටමර් කෙනෙක්ටම එක පිටුව ගානේ රිපෝට් එකක් එනවා හිස්ටරි එකක් එක්ක. දැන් මේ කස්ටමර්ගේ ABC කියන කස්ටමර්ගේ NIC එක හෝ contact number එකත් එක්ක ඉතුරු balance එක last update date එක සහ මේ history එක මේ පළවෙනි එක යටම තියෙන්නේ. එතකොට මේ දවසේ මේවා කරලා තියෙනවා. මේ Apple වලට credit එකක් කරන් තියෙනවා 2000ක. එතකොට balance එක 5000ක් වෙලා තියෙනවා. ඒ වගේ හැම customer කෙනෙක්ටම history එකක් තියෙනවා මේ යට. මේ customerලා 100ක් හිටියොත් පිටු 100ක PDF එකක් ගන්න පුළුවන් history එකක් එක්ක හැමෝගෙම. ඒ විදිහට තමයි ක්‍රෙඩිට් එක වැඩ කරන්නේ. ඒකට සප්ලයි එකත් ඒ විදිහටම තමයි. ඒකේ අනිත් පැත්ත ඒ විදිහටම අපිට පර්චේස් ඇඩ් කරන්න පුළුවන්. අපි ගන්න පර්චේස් මෙතනට සප්ලයිගේ නේම් එක දාලා අපි 10000ක පර්චේස් එකක් කරා නම් දාලා එතකොට එයා ඇඩ් වෙනවා. මේ එතකොට දැන් මේ අපි ගෙවන්න තියෙන බැලන්ස් තියෙන්නේ. අපිට පුළුවන් ඒක දැන් අපි මෙතනට 1000ක් ගෙවුවා නම් ඒක දාලා සේව් කරාම අඩු වෙනවා. ඒක හිස්ටරි එකට ගිහින් වැටෙනවා 1000ක් ගෙවුවා කියලා මේ වෙලාවේ මේ දවසේ මේ 4 වෙනි මාසේ එක ගෙවලා තියෙනවා. ඒ විදිහට අපිට මෙතනඟුත් අපිට බලන්න පුළුවන් සප්ලයි ලෙජර් රිපෝට් එකක් අර විදිහටම තමයි ජෙනරේට් වෙලා රිපෝට් එකක් එන්නේ. ඔය විදිහට තමයි ක්‍රෙඩිට් සහ සප්ලයර්ස් අපි මැනේජ් කරගන්නේ පේජ් එක හරහා.